ආයිබෝවන් පුතේ උතුම් වූ දැඩිමුණ දිවරාජෝත්තමයන්න් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි ඔබ සියලුම දෙනාට අද වීඩියෝ එකක් මාර්ගයෙන් ඉදිරිපත් කරන්න යන්නේ අලුත්නුවර දැඩිමුණ දේවතාවුන් වහන්සේගේ අවසර ලද වරම්මාලා සහ උන්වහන්සේගේ පිහිටාශිර්වාදය නිවරදිව ලබා ගන්නේ කොහොමද කියලා. පුතේ අලුත්නුවර දැඩිමුණ දේවරාජෝත්තමයන්න් වහන්සේ අපි සඳුන් බණ්ඩාර සඳුන් කුමාර බණ්ඩාර මැණික් බණ්ඩාර අලුත්නුවර දේවතා බණ්ඩාර නාමයෙන් හඳුන්වනවා. ඒ වගේම පුතේ දළදා මාලිගාවට තේවා සිද්ධ කරන්නේ අලුත්නුවර දැඩිමුණ දිවරාජෝත්තමයන්න් වහන්සේ කියලා අපි ඕනම කෙනෙක් ඕනම පුද්ගලයෙක් දන්න කාරණාවක්. ඒ වගේම තමා පුතේ උන්වහන්සේගේ ප්‍රධාන දෙවොල් ස්ථානය මාවනැල්ලේ පිහිටි අලුත්නුවර දැඩිමුණ්ඩ දේවාලය. ඒ කරුණු කාරණා මම කෙටියෙන් පැහැදිලි කරේ උන්වහන්සේ පිළිබඳ කෙටි හැඳින්වීමක් ওই දරුවන්ට දැනගන්න. පුතේ ඔයාලට සමහර වෙලාවට අලුත්නුවර දැඩිමුණ දේවතාවුන් වහන්සේගේ පිරිවරෙන් හෝ උන්වහන්සේගේ පිහිටෙන් යම්කිසි ඥාති කොට්ටාසයක් ඔයාට ආකර්ෂණයක් හෝ ආශිර්වාදයක් ලැබලා දීලා වරම් අවසර මාලාවක් හිමි කරලා දෙනවා වෙන්න පුළුවන්. ඉතින් පුතේ මේ කරුණු කාරණා සිදු කරගෙන යද්දී මේ දේදී පේන වරම් මාලා, ඒ වගේම ඖෂධ වරම් මාලා, ආරූඪ ශක්ති මාලා, ඒ වගේම පුතේ කවි වරම් මාලා, නාග ශක්ති මාලා ආකාරයෙන් මේ ශක්ති මාලා පිහිටනවා ප්‍රධාන වශයෙන්. ඉතින් පුතේ දේව කොට්ටාසෙත් යක්ෂ කොට්ටාසෙත් පිහිට ආශිර්වාදයේ ඍජු විදිහට ලැබෙන මේ අවසර වරම් මාලාව ඉතාමත් බලවත් ශක්ති මාලාවක්, පින්වත් ශක්ති මාලාවක්. ඉතින් මේ ශක්ති මාලාව හිමි වෙන්න වූ ඔබට කොහොමද මේ දේවල් වැඩි දියුණු කරගන්නේ? පුතේ දැඩිමුණ දේවතාවුන් වහන්සේ ප්‍රධාන වශයෙන්ම බලාපොරොත්තු වෙන්නේ පින් කුසල් සම්භාරයන්. ඉතින් ඒත් එක්කම පුතේ උන්වහන්සේට ඔයාලට ලබලා දෙන්න පුළුවන් මිල මුදල් කිසිම දෙයක් වියදම් වෙන්නේ නැහැ. දැඩිමුණ දේවතාවුන් වහන්සේ පිළිබඳ විශ්වාසය තියාගන්න ඕනේ, ගෞරවයක් තියාගන්න ඕනේ, භක්තියක් තියාගන්න ඕනේ. ඒ වගේම පුතේ ඔයාලට පුළුවන් දළදා මාලිගාවට ගිහින් පුද පූජා කරන්න. කිරි ආහාර පූජා, ඖෂධ පූජා, සුදු මල් පුද පූජා කරන්න පුළුවන්. දැහැත් පුද පූජා කරන්න පුළුවන්. මේ කරුණු කාරණා සිද්ධ කරද්දී ඔයාට ඒ දැඩිමුණ දේවතාවුන් වහන්සේ වෙනුවෙන් මේ කරුණු කාරණා සිද්ධ කරලා ඔයාට පුළුවන් පින්පෙත් අනුමෝදන් කරන්න දැඩිමුණ දේවතාවුන් වහන්සේට. එතකොට පුතේ මේ දේවල් දැක බලා සතුටු වෙලා තව ආශිර්වාද ආකර්ෂණීය ওই දරුවන්ට අනිවාර්යෙන්ම උන්වහන්සේ උදාපත් කරනවා. ඒ වගේම ප්‍රධානම කරුණු කාරණාවක් තමයි උන්වහන්සේ හරි කැමති පුතේ අටපිරිකර පුද පූජාවල් ලැබීමට. ඉතින් අටපිරිකර පුද පූජා කරලා ඔයා යම්කිසි ස්ථානයකට බෝධියකට වේවා, ඔයා කැමති විහෙර විහාරයකට වේවා, දළදා මාලිගාවට වේවා, ඔයාට මේ වගේ දේවල් පුද පූජා කරලා අටපිරිකර පුද පූජා කරලා ඒ ලබන්නා වූ පින් කුසල් සම්භාරයන් උතුම් අලුත්නුවර දැඩිමුණ දිවරාජෝත්තමයන්න් වහන්සේට අනුමෝදන් කළ හැකි. මේ දෙයින් උන්වහන්සේ තව තවත් සතුටු වෙනවා මේ කරුණු කාරණා දැකලා. ඒ වගේම උන්වහන්සේ විශ්වාස කරන දරුවෙක් නම් ඔයා අනිවාර්යෙන්ම ඔයාට ගුරුවරයෙක් ඉන්නවා නම්, ගුරුවරියන් ඉන්නවා නම් ගුරු ගෞරවය තබා ගන්න, විශ්වාස කරන්න, ඒ වගේම නිසි තැන ලබලා දෙන්න පුතේ ගුරුවරියන් වෙනුවෙන්. අනිවාර්යෙන්ම මේ කරුණු කාරණාවත් දැඩිමුණ දේවතාවුන් වහන්සේගේ නිතරම බලන කාරණාවක්. මොකද ගෞරවය, ඒ වගේම භක්තිය, ගුරුවරියන් කෙරෙහි තියෙනා වූ ලැබියාව උන්වහන්සේ හොඳට බලනවා. කාටවත් අපහාස උපහාස නොකර ඔයා යන්නා වූ ගමන් මාර්ගයට අනිවාර්යයෙන්ම අලුත්නුවර දේවතාවුන් වහන්සේ පිහිට ආශිර්වාදය උදාපත් කරනවා. ඉතින් පුතේ මේත් එක්කම ප්‍රධාන වශයෙන්ම කියන්න ඕන පුතේ නිවැරදි ගමන් මාර්ගයක් යන්න ඕන, පින්වත් වරම් මාලාවක්. ඉතින් මේ දේ බල සම්පන්න කරගන්න එක තමුන් සතුයි. ඉතින් මේ කරුණු කාරණාවේදී පුතේ තමුන් හරි ගමන් මාර්ගයක් යන්න කාටවත් වෛර කරන්න එපා, ක්‍රෝධ කරන්න එපා. ඔයාට හැකි සෑම විදිහකටම පින්පෙත් අනුමෝදන් කරන්න. ඒ වගේම තමුන්ගේ තියෙන අකුසල කර්ම අහෝසි කරගෙන කුසල කර්ම වැඩි දියුණු කරගන්න. මේ කරුණු කාරණා හේතු කාරණා කරගෙන ඔයාගේ මේ බල ශක්ති මාලා වැඩි දියුණු කරගත හැකි. ඒ වගේම අලුත්නුවර දේවතාවුන් වහන්සේ බැහැ දකින්න යන්න පුතේ මේ දේ දිවා පිරිසිදුව නිර්මාංශව යන්න. හැකිනම් අටපිරිකරක් අරගෙන ගිහින් එතන තියෙනවා පුතේ පන්සල, අලුත්නුවර පන්සලට පුද පූජා කළා. මේ අටපිරිකර පුද පූජාවෙන් ලබන්නා වූ පින් කුසල සම්භාරයන්
අලුත්නුවර දේවතා බණ්ඩාර හාමුදුරන් වහන්සේට අනුමෝදන් කරලා ඔයාට පුළුවන් පුතේ උන්වහන්සේ වෙනුවෙන් දැහැත් පුද පූජාවක් ඒ වගේම පුතේ ගෙඩි පළතුරු පුද පූජාවක් ලබලා දීලා උන්වහන්සේගෙන් පිහිට ආශිර්වාදය ලබා ගන්න. මේ වගේම පුතේ ඔයා නිවසේ පහන් ආලෝකයේ දල්වන දරුවෙක් නම් ඔයාට පුළුවන් පුතේ පොල් තෙල් සඳුන් තෙල් වලින් පහන් ආලෝකයේ දල්වන්න උන්වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආකර්ෂණය නිවැරදිව ලබා ගන්න. උන්වහන්සේගේ ආකර්ෂණයක් ආශිර්වාදයක් ලබා ගන්නව නම් පුතේ මේ දීදී දේව හා යක්ෂ කොට්ටාසේ නාග කොට්ටාසේ පිහිට ආශිර්වාදය ලැබෙනවා ওই දරුවන්ට. ඉතින් හරි විදිහට පුතේ මේ දී බලලා ගුරු අවසරයකින් ගුරු ඇසුරකින් මේ කරුණු කාරණා සිද්ධ කරන්න පුළුවන් නම් ওই දරුවන්ට ගොඩක් හොඳයි. හේතු කාරණාව තමයි හරිම විදිහට ඔයා මේ ගමන ගියොත් හොඳ පිහිටක් ආශිර්වාදයක් ළඟා කර ගැනීමේ හැකියාව ওই දරුවන්ට තියෙනවා. එහෙනම් පුතේ අදට මේ වීඩියෝ එක නවත්තනවා. උතුම් වූ අලුත්වර දැඩිමුන්න දේවතාවුන් වහන්සේගේ පිහිටයි ආශිර්වාදයයි ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි පුතේ.